ඔන්න ඉතින් අදත් මගේ YouTube channel එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. අද මට නිවාඩු දවසක් වුණාට හවස 6:00ට විතර මට තියෙනවා මම වැඩ කරන තැන මීටින් එකක්. ඉතින් ඒකට යන්න ඕන නිසා නිවාඩු දවසක් වුණා නිවාඩු බවක් නම් දැනෙන්නේ නැහැ ළමයි. ඉතින් උදේම ඇනරෙදි මාරු කරලා අලුත් බෙඩ්ෂීට් කොට්ටුවට දාලා මම ඉතින් මගේ වැඩ පටන් ගත්තා. ඉතින් මං කියවන්නේ නිවාඩු දවසක් වුණා නිවාඩු බව දැනෙන්නේ නැහැ කියලා. ඒක නිසා ඉතින් හිමීට හවස් වෙනකන් රිලැක්ස් එකේ ගත කරන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් ඔයාලට කියන්න ඕනේ මම හරි ආසයි පාට මල් තියෙන එක කලර්ෆුල් බෙඩ්ෂීට් කොට්ටුවට වලට. ඉතින් මං ඒව ඕඩර් කරන්නේ ළමයි ෂේන් එකෙන් හරි තෙමු එකෙන් හරි. ඉතින් ලස්සන ඒවා තියෙනවා. ඉතින් මම දැනට 3-4ක් ඕඩර් කරලා තියෙනවා ළමයි. ඒවට මම හරිම ආසයි. බය වෙන්න දෙයක් නැහැ ළමයි. ක්වොලිටි එක හොඳයි. ඔයාලත් ඕඩර් කරලා බලන්නකෝ. බෙඩ්ෂීට් ඕඩර් කරනවා නම් ෂේන් එකෙන් හරි තෙමු එකෙන් හරි. ඉතින් ඊට පස්සේ ඔන්න ඔය විදිහට තව පොඩි දේවල් අස්පස් කළා. ඔයාලට මතක ඇති මං කලින් දවසක ෂේන් එකෙන් ඕඩර් කරපු මල් වගේක් තිබුණා. ඉතින් ඒ ටික තාම ඇල්ලුවේවත් නැති නිසා අද පොඩ්ඩක් ඒ ටික අල්ලන්න ඕනේ කියලා හිතුවා. ඉතින් ඒ ටික අල්ලන්න හිතුවට ළමයි මම හිතුවට වඩා ඒ මල් ටික ප්‍රමාණවත් නැති වුණා. ඉතින් මම කරන්න හිතපු දෙයකින් කරන්න බැරි වුණ නිසා මම අලුත් නිර්මාණයක් හැදුවා. මේ තියෙන්නේ ඒක. ඔයාලා මොකද හිතන්නේ මගේ අයිඩියා එක ගැන? කොහොමද ඒක ලස්සනයිද? බලන්නකෝ ඉතින්. මට ඕන විදිහට කරගන්න බැරි වුණාට මම අලුත් විදිහක් කල්පනා කරලා අලුත් විදිහකට හැදුවා ඒක. මේ තියෙන්නේ මගේ නවතම නිර්මාණයක්. බලන්න ඉතින් ඔයාලත් try කළා. ඉතින් ළමයි මම මේ ඔන්න උදේම බෙඩ්ෂීට් ටික හොදන්න දාලා ඊට පස්සේ ටික හේදුනාට පස්සේ වනලා කලගුණේ හොඳට තිබ්බේ නැහැ උනාට පස්සේ අවු පාලා අප නිසා ටිකක් වෙනවා. ඊට පස්සේ දැන් මේ මගේ හදපු මල් දෙකක් ළඟ තියෙනවා. ඔයාලට පෙන්නන්න හිතුවා මෙන්න මේක ළමයි මම ගත්තේ ඩොන්කි එකෙන්. ජපානයේ ඉන්න කෙනෙක් නම් උමේ කාලා තියනවාද? මේක ළමයි මාරුම රහයි කියන්නේ මන් දන්නේ නැහැ වෙන ආයත නම් මේ කොහොමද සෙට් වෙනවද කියලා. මේ ඇම්බුල් මේක ළමයි ඇම්බුල්. ඉතින් මේ අපේ ලංකාවේ වැඩලු ගෙඩි වගේ මට දැනෙන්නේ. ඉතින් මම මේක අලුත් දිහක් හොයාගත්තා කන්න. ඉතින් ඔයාලට අද පෙන්වන්න යන්නේ මේ විදිහ. මේක මට දැන් මේ කතා කරද්දිත් මේක කලට කෙලවනවා මේක මේ සුප්පයි නිසා. සුප්පයි කියන්නේ ඇඹුල් නිසා. හරිද? මම ඔයාලට පෙන්නන්නම් මේකේ ඇතුලේ තියෙන විදිහ. මේකේ දාලා තියෙනවා කවර් එකේ ලියලා වැඩිය කන්න එපා කියලා. මේ හොඳ නෑ කියලා. ඒ කියන්නේ මේ බලන්න මෙන්න මෙහෙම. පේනවද ඔයාලට? මේ ගෙඩියෙන් කෑල්ලක් අරගෙන මේ ඒවා කඩලා ගෙඩිය කෑලි වලට මම මේක අච්චාරුවක් විදියට කන්නේ ළමයි. මං කලින් දවසේ නම් මේකෙන් කෑලි 2-3ක් අරන් තලලා ඒකට ලුණු මිරිස් කම්පිරිස් සීනි දාලා හොඳට මික්ස් කරලා කෑවා. ඔනේ මට එන්නේ ලංකාවේ වෙන්රු අච්චාරු වල රහ හොඳද? ඉතින් අද මම මේ එදා මං ගොඩක් ආපු නිසා අද එක කෑල්ලක් විතරක් කනවා. මිරිස් චුට්ටකුයි මේ තියෙන මිරිස් මම වලට පෙන්නන නිසා මෙතෙන්ට අරන් මිරිස් චුට්ටකුයි මේ ලුණු චූට්ටකුයි ලුණු චූට්ටකුයි මේ ඊට පස්සේ ගම්බිරිස් කුඩු චුට්ටක් තිබ්බම හරි. මම අද සීනි දාන්නේ නැහැ ළමයි. එදා මම සීනිත් දැම්මා. ඉතින් ඔයාලට කියන්නේ මම ස්ට්‍රෝබෙරිත් මේ විදිහට හැදුවා. මාරම රහයි ළමයි. දැන් මෙහි අපිට වෙරළු එහෙම නැහැනේ අච්චාරු කන්න. මම අච්චාරු කන්න මාර පෙරේතයි. මෙහෙ නැති නිසා මේ විදිහට මම හදාගෙන අච්චාරු කන්න. මේ වන්න මෙහෙම. මාරහයි. මට එන්නම තනිකර ලංකාවේ අපි ගන්න මෙල්ලු අච්චාරුවට රහ. අර ඇඹුල් රහත් එක්ක ලුණු මිරිස් එකතු වුණාම පට්ට. ඒ ඔයාලා try කරලා බලන්නකෝ ජපානයේ ඉන්න කෙනෙක් නම් මේක ඩොන්කි එකේ තියෙනවා. 500 ගාණක් වෙන්නේ. මං කලින් දවසේ අරගත්ත ළමයි මේකේ පොඩි කෙටි දෙකක් තියෙන එක. ඒක වුණා මේ චුටි. එහෙනම් අඩුයි ඒක. පොඩි කෙටි දෙකක් තිබුණේ. ඒක තමයි මම මුලින්ම කෑවේ. මම මෙහෙම උමේ කනවා කියලා දැනගෙන හිටියෙත් නැහැ. කරි උමේ කියලා ගහලා තියනවා ළමයි මේක. මේ
තබෙසුගි චුයි කියලා කියන්නේ වැඩිය කන්න එපා. මොකක් හරි ගොඩක් කෑවම ඒක අපේ අර දිව පැලෙනවා වගේ අර ඒක නිකන් ටිකක් සැරයි වගේ. එහෙම. ඉතින් මේ තෙවරිෂ් තේමස් කියලා ගහලා තියෙනවා. තෙවරි කියලා කියන්නේ අර වකෙත් මේ පෙදලා තියෙන කෑලි වලට කඩලා තියෙන්නේ කියලා මම හිතන්නේ මේක තියෙන්නේ. ඉතින් මේක try කරලා බලන්නකෝ ඔයාලා. ඇත්තටම අපේ අච්චාරු වෙනුවට මෙහෙ ඉන්නවනම් මෙහෙ ඉඳන් කන්න හොඳ කෑමක් කියලා මට හිතෙනවා. ඔයාලා try කරලා බලන්නකෝ. මම නම් මේකට මාරු මාසයි. මම ළමයි මම නෑවා. ඉතින් මම නෑවට පස්සේ සාමාන්‍යයෙන් කොණ්ඩ වෙලා යනවා. පැක්වයි. මේක තමයි ළමයි මම ආසම නෙමෙයි. ආසම නැති වැඩේ. මොකද මේකට මට ගොඩාක් වෙලා යනවා. මගේ කොණ්ඩ ටික ටිකයි. එනිසා මට ගොඩාක් වෙලා යනවා. මට ඉතින් අර කොට කොණ්ඩ තියෙන ළමයි ගැන හරි සතුටුයි. අනේ ෂෝක්නේ ටක් ගාලා කොණ්ඩ වේල ගන්න පුළුවන් නේ කියලා හිතනවා. මම වේලන්න කලින් මුලින්ම මේක මේ හොඳට පීර ගන්නවා. මොකද එතකොට මේ වේලුවට පස්සේ හොඳට තියෙනවා කොණ්ඩේ. වේලුව මනික පීරන්නත් අමාරුයිනේ. මම පීරනවා වේලන්න කලින් මම පීර ගන්නවා. ඊට පස්සේ මම පාවිච්චි කරන හස් ස්ප්‍රේ එකක් තියෙනවා. ඒක ස්ප්‍රේ කරලා තමයි මම මේ වේලන්න පටන් ගන්නවා. මෙන්න මේක. මේ කලින් නම් මම ක්‍රීම් එකක් යූස් කරා. මේ ඔයිල් එකක් එහෙම දැම්මා. ඒ වුණාට මේ මම ළඟදී නම් මෙන්න මේක පොඩ්ඩක් වේලන්න කලින් යූස් කරනවා. පොඩ්ඩක් කරන් ගෑනුවට පස්සෙත් අර හොඳට මේ තියෙනවා. ඉතින් අපි නම් බලමු. කොණ්ඩ වේල ගෑන්නම්. ළමයි ඉතින් මම ඉස්සෙල්ලත් ඔයගොල්ලන්ට පෙන්නන්න ඕන නිසා නාලා වීඩියෝ එකක් ගත්තා. හැබැයි ඒ වීඩියෝ එක සේව් වෙලා තිබුණේ නැහැ. ඉතින් මම ඒක නිසා දැන් නිදා ගන්න කලින් ආපහු ගත්ත වීඩියෝ එක කෝල් පෙන්නන්න නිසා මොනවද යූස් කරන ක්‍රීම් මනම් කියලා. ඉතින් මුලින්ම මේ මම හොඳට මූණ හොදගත්තා. දැන් මම ගෙහින් ආවා මේ මට බඩ කරන තැන මීටින් එකක් තියෙනවා කියලා මම කිව්වද මන් දන්නේ නැහැ. මම ඒකට ගිහින් ආවා. ඉතින් ඇවිල්ලා මේ දැන් මේ කාලා වේල මූණ හොදලා. ඉතින් ඔයගොල්ලන්ට මම මුලින්ම මේකත් එක්කම පෙන්නන්නම්. අපේ මූණට ගොඩක් හොඳ මේ සෙකන්ඩ් එකක් වගේ එකක් ෆේස් වොෂ් එකක් වගේ එකක්. මම මේක TikTok එකේ වීඩියෝස් වල දැක්කත් මම මේ ඕඩර් කරේ. ඇත්තටම මේක ගොඩක් හොඳයි. ගොඩයි න ะ. මෙන්න මේක ළමයි. මේක ඇවිල්ලා මේ ක්ලීනින් පැඩ්ස් කියලා ගහලා තියෙන්නේ. මේක 40ක් තියෙනවා. පොඩි මේ නිකන් ස්පොන්ජ් එකක් වගේ. මේක කඩට මෙතනින් තියලා කියලා පිම්මට පස්සේ මේ පෙන එනවා. පෙන වලට කියනවා ආවා කියලා. ඉතින් මේ පෙන ආවම මේ හොඳට මූණ මෙහෙම හොඳට රවුමට මේව කරන්න තියෙනවා. මම දැන් කරන්නේ මොකද මම මූණ හොදලා ඉන්නේ කියලා. ඉන්න නිසා මේ ඒක ගොඩක් හොඳයි. මොකද ඒකේ දාලා තිබ්බා තෙල් හම්වල් වලට පිම්පල්ස් එන හම්වල් වලට ගොඩක් හොඳයි කියලා පාවිච්චි කරන එක. ඉතින් මටත් මගේ හැමත් හරිම සෙන්සිටිව් ටක් ගාලා මොකක් හරි මේ ගහමට ගැලපෙන්න දෙයක් පාවිච්චි කරලා පස්සේ පිම්පල්ස් එනවා. ඉතින් මේ ආවට පස්සේ මාක්ස් මැකෙන්නත් ගොඩාක් කල් යනවා. ඉතින් ඒක නිසා මම මේක පාවිච්චි කරන්න ගත්තා. අතන මේ ගොඩක් හොඳයි. මම මේකේ සෙකන්ඩ් එක දැන් පාවිච්චි කරන්නේ. ඉවර වෙන්නත් කිට්ටුයි. මාරම හොඳයි ළමයි. ඉතින් මේ try කරලා බලන්න. මේක ජපන් අය මේ ගොඩක් පාවිච්චි කරලා හොඳයි කියලා තිබ්බා. ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ සාමාන්‍යයෙන් අපි මොනවා හේතුවත් පස්සේ අනිවාර්යෙන්ම මේ ඇඟ පිහදාන ටවල් එක එහෙම ටවල් යූස් කරන්න එපා මොනවල් පිහදාන්න. ගොඩාක් වෙලාවට ඔළුව පිහදාන ටවල් එකෙන්ම යූස් කරන්න එපා. මොකද මූණට හොඳ නැහැ. මූණ පිහදාන්න ගන්න ටිෂු හරි මේ වගේ මේ කඩදාසි වගේ තියෙන අර අත පිහදාන්න මොනවද පේපා තවුරු කියලා කියනවා. ජපානයේ අන්න ඒක. ඒවෙන් පිහදාන්න මූණ වල. මොකද මේ ගොඩක් හොඳ නැහැ. අපි ඇඟ පිහදාන ටවල් වලින් මූණ පිහදානකොට මූණේ එක එක බැක්ටීරියා නම්මනම් ගිහිලා පිම්පල්ස් එන්න ගන්නවා. ඉතින් මම දැන් මේ පාවිච්චි කරන්නේ මෙන්න මේකට කියනවා මේ ඒජින්ගු කෙයා කෙෂෝසුයි කියලා. මේක ගොඩක් හොඳයි. මම මුලින් පාවිච්චි කරේ මේක. මට මේක ෂොකයි කරේ මේ හඳුන්වලා දුන්නේ මම වැඩ කරන තැන ඉන්න ෂොකුයින් කෙනෙක්. ඒතරම මේ එයා මේක හඳුන්වලා දුන්නා.
මට පාවිච්චි කරන්න කියලා මේකයි මට යා අරන් දුන්නා මේකේ ක්‍රීම් එකක්. මේකේ නම ළමයි මේ ගිව් එකක් සප්පරි කියලා ගහලා තියෙන දෙකේම කෙෂෝසුයි කියලා කියන්නේ අපි මේ ඇඟ හේදුවට මූණ හේදුවට පස්සේ මූණ ගාන දියරයක් වගේ එකක්. එතකොට මේක මෙහි කට්ටිය ගොඩාක් පාවිච්චි කරනවා. මම මෙහි ආවට පස්සේ මම මෙහෙම එකක් දැනන් හිටියේ නෑ. මම පාවිච්චි කරලා තිබුණේ නැහැ. මගේ හැම ගොඩක් වේලෙන්න ගත්තා. වේලෙන්න අරගෙන මේ හැම යන්න ගන්නවා. ඊට පස්සේ මේක පාවිච්චි කරලා පස්සේ අඩු වුණා. හැබැයි මේ සීත කාලෙත් එක්ක ටිකක් වැඩි වුණා. මේක නිකන් ප්‍රමාණවත් නැහැ වගේ වුණා. ඉතින් ඒ කියන්නේ ඒ තරම් මගේ හැම ටක් ගාලා වේලෙන හැම. ඒක නිසා ඊට පස්සේ මම ඒකෙම තිබුණා ඒජින්ග් කෙයා කියලා තව වර්ගයක්. ඒක පාවිච්චි කරලා බැලුවා. දැන් මම මේක අරගෙන මාස 2-3කට කිට්ටු වෙනවා. මාඩම හොඳයි. ඒ කියන්නේ මේක පාවිච්චි කරාම පොඩ්ඩක්වත් හැම වේලෙන්නේ නැහැ. මූණ හොදපු ගමන් හොඳට මූණ පිහදාලා මේක මූණ ගෑවට පස්සේ අතට මාඩම හොඳයි ළමයි. හොඳට අර මේ මූණේ තෙතමනේ නැදිලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක තව පාවිච්චි කරන්න පුළුවන්. මේකෙම ක්‍රීම් තියෙනවා. මෙන්න මේ වගේ එක එක වර්ග මම ගත්තා. ඒජින්ග් කියා ගිව් එක කියලා. මේක මොයිස්චර් ක්‍රීම් එකක්. මේකත් මම නිදා ගන්න කලින් වගේ යූස් කරනවා. මේක UV එකක්. මේක අපි එළිය යනකොට පාවිච්චි කරන්න පුළුවන්. මම වැඩට යද්දිම මේක පාවිච්චි කරනවා. මේක මේ සුවඳත් මාරුම සුවඳක්. ඒ කියන්නේ නියොයි කවරි එක මාරුම මම කැමති එකක්. ඉතින් මේ ඒත් එක්ක මම ගත්ත මේ ළඟදී Amazon එකෙන් මෙන්න මේක. පේන්නේ නැහනේ. මබුෂි. පේනවනේ. මෙන්න මේක. මේක ඔයගොල්ලෝ දන්නවා ඇති මේ ගොඩක් මේ ෆේමස් ක්‍රීම් එකක් නේ. ඉතින් මට අපේ හැමවල් ගොඩක් අර සවුත් වෙලා, ඒ කියන්නේ ඩැමේජ් වෙලා තියෙන හැමවල් වලට ගොඩක් හොඳයි කියලා මේක තියෙනවා. ඉතින් මේක මම පාවිච්චි කරන ගත්ත පස්සේ මේක ගොඩක් හොඳයි ළමයි. මාරම මේ හොඳයි. ඉතින් මේ ඔක්කොම පාවිච්චි කරන කලින් මම මෙන්න මේක මේ ජපාන්ට ආපු වලට මේක යූස් කරා බලන්න. මේ ලංකාවේ කියනවනේ මේක හොඳයි කියලා. මේකත් ටිකක් ෆේමස් නේ. ඉතින් මේ ඇත්තටම මට මේක සිටුනේ නෑ ළමයි. මට මේක හරි ගියේ නැහැ. දැන් මම මේකේ වෙනුවට මගේ ඇඟේ වේලිච්ච තැන්වල මේ අත්වල කකුල් වල එහෙම දානවා. ඉතින් කලින් අර මං නාලා ඇවිල්ලා කොණ්ඩේට ස්ප්‍රේ එකක් කරනවා කියලා කිව්වනේ. මෙන්න මේක. මේක මම මේ ආවට ගියාට හොයලා බලන්න මේ ගත්තේ. මේක කියලා තියෙනවා සරසර ටයිප් කියලා. ඒ කියන්නේ අර නිකන් අර කඩා හැලෙන ගතියට එන. ඉතින් මේකේ තියෙන්නේ අර නිදාගෙන ඇහැරිච්ච ගමන් මේ කොණ්ඩේ අර පීනන්න මනම් අයින් කරන්න බැරුණාම කොණ්ඩේ මේ ස්ප්‍රේ කරාම ඒ කොණ්ඩේ ලස්සනට තියෙනවා කියලා. මම දැන් ඒක මේ ළඟකදී ඉඳන් නාපු ගමන් නාලා මේ කොණ්ඩේ රයි කරන්න කලින් මේ ස්ප්‍රේ කරනවා. අතට මේක ගොඩක් හොඳයි. කොණ්ඩේ හොඳට නිකන් තියෙනවා ඒක ස්ප්‍රේ කරලා පස්සේ. දැන් මම නිදා ගන්න යන නිසා රැයට මම දැන් කලිනුත් මම එළියට යන්න කලින් මූණ මේක ගාලා ක්‍රීම් ගාලා ගියේ. ඒ වුණාට දැන් මම ගෙදර ආවනේ. ඇවිල්ලා මම ආපහු මූණ හොදලා දැන් මේ ආයෙත් නිදා ගන්න කලින් මේක ගානවා. මොකද මූණේ එකපාරක් හරි හේදුවම මෙහි වතුරත් එක්ක මේ අනේ මන්ද මූණ වල වේලෙනවා ටක් ගාලා. ඒ කියන්නේ මේක දැන් මට පුරුදු වෙලා මේක යූස් කරන්න හිතුනම මගේ මූණ ගොඩක් වේලිලා තියෙන්නේ. ඉතින් මේක පාවිච්චි කරන්න එහෙම වෙලිච්ච ගතියක් නැහැ. අර අපි දාන්නේ අර මේ මොනවද ෆේස් පැක් ඒ වගේ මේක හොඳයි. මේක කම්බලයි බෙල්ලේ ඔක්කොගම ගා ගන්නවා ඉතින්. මට එහෙම ඒවා ආවට ගියාට පාවිච්චි කරන්න බෑ. මගේ මූණට ටක් ගාලා අර මේ සෙන්සිටිව් නිසා එක ප්‍රශ්න එනවා. කියලා මේ කට්ටිය එකට කියනවා බින්කම් හද කියලා. බින්කම් හද කියලා ටක් ගාලා මේ පින්පස් එන එකේ ප්‍රශ්න එනවා. මේ ගාලෙන් චුට්ටක් කියලා මෙහෙම තිබ්බට පස්සේ අර මේක උරා ගන්නවනේ. එහෙම උරා ගත්තට පස්සේ මේ මම ඉතින් මේ දවස් ටිකේ මේක යූස් කරා නිදා ගන්න කලිනුත්. ඉතින් මේකත් හොඳයි. ඊයදත් මම මේක පාවිච්චි කරනවා මේ නිදා ගන්න කලින් නිසා. මම වෙනදම මගේ මෙතන මේ පිම්පල්ස් ඇවිල්ලා එක දිගට මේ ඒ ලප තාම ඉතුරු වෙලා තියෙන ඒවා මගේ මූණේ එහෙම ආවට පස්සේ ඒවා යන්න ටිකක් කල් යනවා. මම ඉතින් එක ඒවා ගන්න යන්නේ නැහැ. මොකද ඇලර්ජික් වුණොත් එහෙම තා ප්‍රශ්නයක් නිසා. අනිත් එක කියනෝනේ මේ ඔය හැමයි ප්‍රශ්න වලට හොඳට වතුර බොන්න කියලා. අපේ අතුලතින් ඇඟ නිවෙද්දී පිටතින් ඒක රිසල්ට්ස් එනවා ළමයි. ඒ කියන්නේ පළතුරු කන්න ඕනේ, තෙල් වර්ග කන්න වැඩි කෑවම එහෙමත් ඔය එකයි ප්‍රශ්න. ඉතින් මේක ගෑවම මේ පොඩ්ඩක් මේ නිකන් අර සුදු මැලි වෙලා යනවා. ඒක ගණන් ගන්න එපා. ඒක ටිකක් වෙලා ගියාම හරියනවා. මේ අන්න ඒකයි අපි අතුලින් ඇඟ මේ ගෙන්ටි කරගන්න ඕනේ. පිටින් එක රිසල්ට්ස් එන්න නම් මුලින්ම ඇඟ ඇතුලෙන් හොඳට කාලා බීලා කියන්නේ නරක දේවල් නෙමෙයි. පළතුරු
එළවලු හොඳට කන්න ඕනේ. ඊට පස්සේ වතුර හොඳට බොන්න ඕනේ. ඒ දේවල් කරලා තිබෙම මේ ඇඟේ හැම අපේ ලස්සන වෙලා පිරිසුදු වෙනවා. ඉතින් මේ අපේ අම්මත් ඔක තමයි හැමතිස්සෙම කියන්නේ මම කරන්නේ නැති වුණාට. මම ගෙදර ඉන්නකොට මම මේ වතුර බොනවා. ඒ කියන්නේ මම වැඩට යද්දි දැන් වැඩට යද්දි මට වතුර පේනවා. ගෙදර ඉන්නකොට තමයි පේන්නේ නැති. ඉතින් මම හිතලම සමහරලාට බොටල් එකකට දාලා වතුර බොන අවස්ථා තියෙනවා ළමයි. ඉතින් ළමයි දැන් ඉවරයි වැඩේ. මම හිම වැඩි දෙක තුන ගාන්න යන්නේ නැහැ. මොකද මට බයයි. මම ගාන්නේ දෙකයි මේ කෙෂෝසුයි එකයි ක්‍රීම් එකයි විතරයි. ඉතින් අදට එච්චරයි ළමයි. මම වහන් එකට මම හිටිරි සූටි. thank you. ගින්නන්න. bye bye. good night.